මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔන්න ඉතින් එකමත් එක කාලෙක ඈත සුන්දර ගමක සෙනුරු කියලා හරිම ලස්සන වගේම ගුණවත් ගැහණු ළමෙක් ජීවත් වුණා. ඇයගේ ලෝකයේ උනේ ඇයගේ අම්මයි තාත්තයි විතරමයි. ඒත් දෛවය ඇයට හරිම අවාසනාවන්ත විදිහට කුරීරු වුණා. ආපෝ බලපල්ලකු සෙනුරිගේ හැටි අදත් ඇඳගෙන ඇවිත් තියෙන්නේ අර පරණ ගවුමමයි. ඒකේ තැන් දෙක තුනක්ම ඉරිලත් එක්කන්. ඔව් බං මට නම් මේකිව දකින්නත් අප්පිරියයි. අපේ ගෙදර වැඩට ඉන්න කෙල්ලත් මීට වැඩිය ලස්සනට අඳිනවා. අනේ මට සමා වෙන්න යාළුවනේ. මගේ තාත්තා හුඟක් දුප්පත්. මට අලුත් ඇඳුම් අරන් දෙන්න අපේ තාත්තට සල්ලි නැහැ. ඉතින් මේ සෙනුරගේ අම්මා කාලයක් තිස්සේ දරුණු ලෙස අසනීප වෙලා හිටියේ. සෙනුරි පාසල් ගිහින් ඇවිල්ලා අම්මගේ හැම වැඩක්ම කළා. ඒත් එක වැහිබර හන්දෑවක අම්මා සෙනුරගේ අත අල්ලගෙන අවසාන වතාවට කතා කළා. ඉතින් මේ හන්දෑව සෙනුරිට හුඟක් අවාසනාවන්ත වෙලාවක් වුණා. මගේ රත්තරන් දුවේ මට තවත් ඉන්න පණ නැහැ වගේ. මම ගියාට පස්සේ උඹේ තාත්තව බලාගනින්. මොන දුක ආවත් ඉවසගෙන හිටපන් මගේ දුවේ. මම හැමදාම මගේ දුව දිහා බලාගෙන ඉන්නවා. අම්මේ මාව තනි කරලා යන්න එපා අම්මේ. මට කවුරුත් නැහැ අම්මේ. ඉතින් එදා රෑම සෙනුරිගේ අම්මා මෙලව හැර ගියා. සෙනුරිගේ මුළු ලෝකෙම අඳුරු වෙන්නට වුණා. ඉතින් මේ සෙනුරි තාත්තා ගුණසිරිත් අම්මත් නැතුව හුඟක් තනි වුණා. අම්මා නැති වෙලා මාස කිහිපයක් යද්දී ගුණසිරි තීරණය කරා නිවසට තවත් අම්මා කෙනෙක් කැඳවාගෙන එන්න. ඒ සෙනුරිව බලා ගන්න නම් නෙවෙයි නිවසේ වැඩපළ ටික කරගන්න. ඒ ආවේ සිරිමලී කියලා කුඩම්ම කෙනෙක්. සිරිමලී හරිම අහංකාර ඒ වගේම ගොඩක් නපුරු ගැහණු කෙනෙක්. මොකද මේ කෙල්ල මෙතන අඬ ඉන්නේ? ගුණසිරි මම ආවේ මෙහෙ සැප විඳින්න මිසක් මේ ළමයි නලවන්න නන් නෙවෙයි. නැහැ සිරිමලි. සෙනුරි හරිම කීකරුයි. අය ඔයාට හැම දෙයකටම උදව් කරයි. උදව් කරන එක විතරක් නෙවෙයි. මින් පස්සේ ගෙදර හැම වැඩක්ම කරන්න ඕනේ මේකි. උයන පීන වැඩ, රෙදි හොදන වැඩ ඔක්කොම මේකේ තමා කරන්න ඕනේ. ඉතින් සිරිමලී කියන කුඩම්මා මේ නිවසට ආපු දවසේ ඉඳන් සෙනුරිගේ ජීවිතේට ප්‍රශ්න ගොඩක් මතුවුණා. කුඩම්මා ඇයට හරියට කෑමක් දුන්නෙත් නැහැ. උදේ පාන්දර 4ට හැරලා ලිදෙන් වතුර ඇදලා රෙදි සෝදලා උයලා ඉවරුනහම තමයි සෙනුරට පාසල් යන්න ඉඩ ලැබුණේ. ඒයි කෙල්ලේ අද අර කාමරේ අතු ගාවේ නැත්තේ ඇයි? අද කන්න ඕනේ නම් දැම්ම ගිහින් ඒක කරපන්. කුඩම්මේ මට අද විභාගයක් තියෙනවා. මට පාසල් යන්න වෙලාව හරි. මම ඇවිල්ලා ඒක කරන්නද? විභාග? තමුසෙට මොන විභාගද? වැඩ කරපන් ගිහිල්ලා. සෙනුරි කාමරේ මුල්ලකට වෙලා හඬද්දී කුඩම්මා කාමරේ ඇතුලේ සැපට නිදාගෙන හිටියා. ඒත් ඒ වෙලාවේ මුළු නිවසම එකපාරටම සීතල වුණා. කාමරේ තිබුණු පහනක් නිවිලා ගියා. සුදු පැහැති මීදුමක් වැනි ආලෝකයක් මතුවුණා. අනේ මගේ රත්තරන් දුව මගේ අහිංසක කෙල්ලට මේ වගේ අපරාධයක් කරනවා මම කොහොමද බලාගෙන ඉන්නේ? මම නැති වුණාට මගේ දුවව තනි කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. අම්මගේ ආත්මය සෙනුරි අසරට ගියා. සෙනුරිට ඒක දැනුනේ නැති වුණා. ආයට එකපාරටම පුදුමාකාර සැහැල්ලුවක් දැනුණා.
ඇයගේ කඳුළු ඉබේම නැති වුණා. ඉතින් පහවදා උදේම කුඩම්ම සෙනුරිට කරන්න බැරි තරම් වැඩ ගොඩක් දීලා පිටතට ගියා. සෙනුරි වැඩ කරන්න හදද්දී පුදුමාකාර දෙයක් සිද්ධ වුණා. දෙවියනේ, මම කරන්න කලින් මේ වැඩ ඔක්කොම ඉවර වෙලානේ. කවුද මට මේ උදව් කරන්නේ? බය වෙන්න එපා දුවේ. ඔයාගේ අම්මා ඔයා එක්ක ඉන්නවා. ඉතින් මේ සිරිමලී කියන කුඩම්ම බොරුවට එළියට යනවා කියලා සෙනුරි දිහා හැංගිලා බලාගෙන සිටියා. ඉතින් මේ වෙලාවේ සිරිමලී කියන කුඩම්මා දුටු දෙයින් හුඟක් පුදුමයටපත් වුණා. මේක කිසිම මහන්සියක් නැතුව කොහොමද මේ වැඩ ඔක්කොම කරන්නේ? අද මම මේකිව රවට්ටලා එළියට යනවා කියලා පෙන්නලා හොරෙන් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් මේ සිරිමලී කියන කුඩම්ම බොරුවට එළියට යනවා කියලා සෙනුරි දිහා හැංගිලා බලාගෙන සිටියා. ඉතින් මේ වෙලාවේ සිරිමලී කියන කුඩම්මා දුටු දෙයින් හුඟක් පුදුමයටපත් වුණා. පුදුමයටපත් වුණු සිරිමලී හිතුවේ සෙනුරි මොනවා හරි හෝනියමක් කරනවා කියලයි. ඇය සෙනුරිට තවත් දරුණු විදිහට වද දෙන්න පටන් ගත්තා. තෝ මොන යක්ෂයෙක් එක්කද මේවා කරන්නේ? කවුද තොට මේ උදව් කරන්නේ? ඇත්ත කියපන් සෙනුරි. අනේ කුඩම්මේ, මම දන්නේ නැහැ. මට කරදර කරන්න එපා. මම ඇත්තටම දන්නේ නැහැ මේව කොහොමද වෙන්නේ කියලා. සෙනුරි වැටි හඬද්දී එකපාරටම මහ හුලඟක් හමන්නට වුණා. නමුත් සිරිමලි ඒ ගැන කිසිම තැකීමක් කළේ නැහැ. ඇය සෙනුරිව කාමරයකට දාලා හිර කරා. නතර කරපන්. තෝ මගේ දරුවට අත තිබ්බ වැඩි. මම මැරුණ කියලා හිතුවද? මගේ දුවව තනි කරයි කියලා හිතුවද උඹ? අනේ මට සමා වෙන්න. මම දැනගෙන හිටියේ නැහැ ඔයා මෙහෙ ඉන්නවා කියලා. තෝ කරේ මහා අමනුස්ස වැඩක්. දැන් උඹට ඔබේම වැරදිවලට දඬුවම් විඳින්න වෙලාව හරි. ඉතින් එකපාරටම සිරිමලී ඇඳ සිටි ලස්සන සේදරදී වැරහැලි බවට පත් වුණා. ඇයගේ මුළු සිරුරම දහඩියෙන් පිරි ඇයට පුදුමාකාර බඩගින්නක් දැනෙන්නට වුණා. ඇයට වචනයක්වත් කතා කරගන්නට බැරි වුණා. ගුණසිරි වැඩාරිලා ගෙදරෙන් දැක්කේ සිරිමලී බිම වැටි සීසුන්ව ඉන්න ආකාරයයි. සෙනුරි කාමරේ හිර කරලා ඉන්නා දැකලා ඔහු ඇයව වහාම බේරා ගත්තා. මගේ දුවේ මට සමා වෙන්න. මම ඔයාට ලොකු අසාධාරණයක් කළා. මම හිතුවේ සිරිමලී ඔයාට ආදරෙයි කියලා. මම කොච්චර මෝඩ වුණාද? අනේ මගේ තාත්තේ, අම්මා ආවා. අපේ අම්මා තමයි මාව බේරගත්තේ. අම්මා අපිට තවමත් ආදරෙයි තාත්තේ. ඉතින් මේ සෙනුරිගේ තාත්තා ගුණසිරිට තමන්ගේ වැරද්ද වටහා ගන්න පුළුවන් වුණා. ඔහු සිරිමලීව තම නිවසින් පිටත් කර හැරියා. ඔහු සෙනුරිව ළඟට අරන් හිස අත ගන්නට වුණා. දින කිහිපයකට පස්සේ සෙනුරි නැවතත් ඇයගේ පාසල් ගමන යන්නට සූදානම් වුණා. එදා ඇය ඇඳ සිටියේ අලුත් මලුත් ලස්සන ගවුමක්. සෙනුරි සීනාසුණා. ඇය නිවසින් පිට වෙද්දී ගේ දොරකඩ සිටින තම අම්මගේ ආත්මය ඇය දුටුවා. අම්මා සීනාසෙමින් ඇයට ආශිර්වාද කළා. හැමදාම සතුටින් ඉන්න දුවේ. අම්මා හැමදාම ඔයාගේ හැවණැල්ල වගේ ඉන්නවා. අනේ බලන්න සෙනුරිගේ අද ලස්සන අය හරියට කුමාරිකාවක් වගේ.
ඔව් අපිට සමා වෙන්න සෙනුරි. අපි ඔයාට ගොඩක් විහිළු කළා. ඔයා තමයි මේ ගමේ ඉන්න ලස්සනම සහ හොඳම ගෑනු ළමයා. ඉතින් යාළුවනේ ලෝකයේ කොතරම් නපුරු මිනිස්සු හිටියත් අවංක සහ ගුණවත් අයට කවදා හරි යුක්තිය ඉටු වෙනවා. අම්මගේ ආදරය කියන්නේ මරණයටවත් නතර කරන්න බැරි දෙයක්.